උතුමෝත් ත්‍රිවිධ මාගේ নমස්කාරය වේවා. වැඩ සිටින මහා සංඝරත්නයේ අවසරයි. කල්‍යාණ මිත්‍ර ජන සම්පත් ගුරුතුමාගේ අවසරයි. ආරාධිත අමුත්තනි හිතවතුනි. ඊළඟට තියෙන්නේ දෙවනි කණ්ඩායමේ දේශනා වාරයයි. මේ සඳහා අපේ කණ්ඩායම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්කන්ධ පංචකයේ ඇසුරින් කරන දේශනයි. මේ අවස්ථාවේදී සමාන්ත මුදලිගේ මහතා මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්න තැනට ස්කන්ධ පංචකය ගලපන විදිහ. ඊට පස්සේ ඊ.එස්. චාන්දනී මහත්මිය දුක සකස් කර ගන්නා හැටි කතා කරනවා. කුමාර වික්‍රම මහා සංඝ මහත්මිය කජ්ජනීය සූත්‍රය ඇසුරින් රුප්පණේ මුලාව. භද්‍රා ජයන්ති උඩුවන මහත්මිය විදීම වරදවා ගැනීම සහ එයින් මිදීම. දර්ශන තිරණ මනවීර මහතා සංඥා ස්කන්ධය ඇසුරු කරන අයුරු. චාන්දනී කළුපහන මහත්මිය සංස්කාර ස්කන්ධයේ චේතනාව පිළිබඳ විග්‍රහයක් කරනවා. නිරන්ති දමෙල් මහත්මිය දුක සකස් වීම සඳහා විඥානයේ දායකත්වය ගැන දේශනා කරනවා. මේ දේශනා වාරය සඳහා මුලින්ම මම සමන්ත මුදලිගේ මහතාට ආරාධනා කරනවා මුලින්ම දේශනාව ඉදිරිපත් කරන්න කියලා. තුම්මු බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට මාගේ নমස්කාරය වේවා. නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි. අපේ නම කියන්න අවසරයි. ගරු අජන්ත සම්පත් ගුරුතුමාගෙන් අවසරයි. මාගේ මාතෘකාව වශයෙන් ගත්තේ ස්කන්ධ පංචකයේ ඉන්න තැනට ගලපා ගන්න අයුරු විස්තරයක් කරා. ඉතින් මුලින්ම දුක ගැන කතා කරන්න වෙනවා. දුක කියන්නේ අපි හදාගත්ත දුකක් මේ තියෙන්නේ. වෙන කවුරුත් හදපු දුකක් නෙමෙයි. අපි හදාගෙන අපිම දුක් විඳිනවා. එහෙනම් දුක විද්‍යාමානයි. විද්‍යාමාන වෙන්නේ කොහොමද? මේ මොහොතට විද්‍යාමානයි. මේ මොහොතේ අපිට දුක දැනුනේ හින්දා තමයි අපි මේ පන්තියට ඇවිල්ලා අපි මේ දහම් කරුණ ඉගෙනගෙන දුකෙන් මිදෙන මාර්ගයක් හොයාගෙන මේ තියෙන්නේ. එහෙනම් දුක සකස් වූ ආකාරය අපිට සම්බුදු රජාණන් වහන්සේලා ලෝක පහළ වෙලා කියලා දිනවා. ධාතු වශයෙන් බල, ආයතන වශයෙන්, ස්කන්ධ වශයෙන්, පටිච්චසම්පාදේ, චතුරාර්ය සත්‍ය ආදී වශයෙන් බලන්නේ තමයි තියෙන්නේ. ඉතින් මෙතන චතුරාර්ය සත්‍යයයි පටිච්චසම්පාදයයි ගත්තොත් ටිකක් ගැඹුරු අවස්ථාවකට යනවා. ස්කන්ධ විෂය ගත්තොත් ඕනෑම කාම ලෝකේ ජීවත් වෙන සත්වය, මිනිස්සයා හැටියට ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න හැකිවන ආකාරයේ ඉදිරිපත් කරපු දේශනාවක් තමයි මේ ස්කන්ධ පංචකය. ඉතින් ස්කන්ධ විෂය ගත්තොත් මුලින්ම කිව්වොත් ධර්මතා සමූහයක එකතුවක්. තනි ධර්මතාවක් හැටියට පනවන්න බෑ. ඇස තනියෙන් පනවන්න බෑ. රූපය තනියෙන් පනවන්න බෑ. චක්කු විඥානය තනියෙන් පනවන්න බෑ. තින්හන් සංගතියක් ලෙස හඳුන්වුවොත් තනි වචනයක් ලෙස. තින්හන් සංගතිය නිසා හටගත්ත මනෝමූලික ක්‍රියාවලියක් තමයි මේ එතන සිදුවේ. ඉතින් ඇසට ආවේ මේ වර්ණ අරමුණ හැමතිස්සෙම. අපි පංචද්වාර මට්ටමේ. හැබැයි අපි මනෝද්වාර මට්ටමේදී ඒක විපල්ලා තණ්හාවේදීලා විපල්ලාස කරලා අපි හැදුවා රතු බල ගුරුතුමා අපිට කියලා දුන්න උදාහරණ රතු බල අපි ඒක මනෝමය සංකල්පයෙන් හැදුවා. රතු මලක් සුවඳයි ආදී වශයෙන් ගෙදර ගෙනියන්න ඕනේ ආදී වශයෙන් හැදුවා. ඉතින් අපිට අවකාශයේ හම්බුනේම සතර මහා ධාතු ටික. සතර මහා ධාතු ටිකට අපි හැදුවා අම්මා තාත්තා දුව පුතා. එහෙනම් මේ සම්බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කරගත්තේ මේ විශ්වයේ තියෙන යථාර්ථය. ස්වාභාවික ක්‍රියාවලියක් තමයි මේ අවබෝධ කරගත්තේ. ඒක ගෙනාව අපිට මේ තේරුම් ගන්න පුළුවන් වෙන ආකාරයට මේ බම්බයක් උත්තර ශරීරයේ තණ්හයකට මං දකින්නේ. ඒක තමයි මම දකින බුදුදහමේ තියෙන ආශ්චර්යම මේ සිදුවීම කි. සාහස. මේ විදිහට අපි විපල්ලාස කිරීමක් තමයි අපි නිරතුරුව මේ කරන්නේ. ඉතින් මේ අපි ජීවත් වෙනවා කියලා කලෙම මේ රූප වේදනා සංඥා සංකාර කියන ධර්මතා ටිකක් දුන්නා. අතීතයේ ගෙවිලා ඉවරයි, අනාගතයේ ඇවිල්ලා නැහැ. මේ මොහොතේ විඥාමානයි. මේ මොහොත කිව්වොත් පච්චුප්පණ්ඩ. මේ මොහොත ගත්තොත් මම හිටගෙන ඉන්න මෙතන. නැත්තම් පුටුවට ඉඳගෙන ඉන්නවා කියලා මම හදාගත්ත මනෝමය සංකල්පයක් එතන තිබුණා. ඒ හේතුනේ මේ කයයි ස්පර්ශයයි පූර්වසිතේ පත්‍යයේදී. ඉතින් මේක තමයි අපි මේ ඉන්න තැනට ගලපා ගන්න. ඒකත් ආශ්චර්යයක් තමයි අපි ගුරුතුමාගෙන් තමයි ඒ සිදුවීම දැනගත්තේ. කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ ගුරුතුමා. ඉතින් මම හිතනවා මේ විදිහට තමයි අපි විපල්ලාස කළා කර්ම රැස් කළා මේ සංසාර ගමන දිගට.
ඉතින් මෙතන අපිට තව විස්තරයක් කළ හැකි පුද්ගලයා දෙන්නෙක් ඉන්නවා. සුතවත් ආර්ය ශ්‍රාවකයයි අන්ධ කුතුහලයි. අන්ධ කුතුහලය කියන්නේ මේ දෙන්න අතර වෙනස මේ අහසට පොළොව වගේ. ඒ තරම් වෙනසක් තියෙනවා. මොකද වෙනස මෙයා අන්ධ කුතුහලය දන්නේ නැහැ මේ ධර්මතා සමුදය වෙනව හැටි. එයා කර්ම රැස් කළා එයා මේ ඇසින් ගන්න අරමුණු සැපයි ඒ විදිහට සංසාර ගමනේ දිගටම යනවා. නොනිතින ගමනක් යනවා. හැබැයි සුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ සකස් වෙන දෙයක්. සකස් වෙන දෙයක් නිසා ඒ අනිච්චයි. අනිච්ච නම් දුකයි කියන දුක නම් අනාත්මයි. අනාත්ම නම් මගේ ආත්මය කියලා ගන්න බෑ කියලා ඒ නුවණට වැටෙනවා. ඉතින් එයා නිතරම මේ විදිහට සිහිය පවත්වන්න පුළුවන් නම් එයාට ලෝකේ ඉක්මවා යන අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ එයා දන්නවා මේ ඇස කියන්නේ පාපීය ධර්මතාවය. පෙර කර්මයෙන් හැදිච්ච දෙයක් කියලා එයා දන්නවා නුවණින් දකින්න. එහෙනම් මේ මොහොතේ සකස් වෙන්නේ ඇහැ නිසා සකස් වෙන දේ එයා නුවණින් දකින්න. මේ මොහොත එයා නුවණින් සිහිය පවත්වනවා. ඒ පවත්වීම තුල එයා ලෝකේ ඉක්මවා යන අවස්ථාවක් එයාට ලැබෙනවා. මජ්ජි තුල සිත පිහිටු. එහෙනම් දැක්කා පමණයි ඇසුණා පමණයි තන එයාට නවතින්න පුළුවන්. එයා කර්ම වාරයකට යන්නේ. මම හිතනවා මගේ දේශනාව අවසන් කරනවා. ඉතින් අපේ ගුරුතුමා ගැන සිහිපත් කර යුතුයි. ගුරුතුමා තව තවත් මේ ධම්ම මාර්ගයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ පන්තියේ සිටින සීලෝම සමාජිකයන්ට ඒ ධම්ම මාර්ගය අවබෝධ වේවා. ඒ ධම්ම මාර්ගයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම ඊළඟට ආරාධනා කරනවා මහත්මියට ඊළඟ දේශනාව පවත්වනවා. හොඳයි සාදු සාදු සාදු. එතුමා මේ වැඩි මේ පන්තියේ මේ දඟලන චරිතයක් නෙමෙයි බලන්නකො. හොඳටම එක යෙදුනේ. හොඳයි සාදු සාදු සාදු. රත්නතුමාගේ নমස්කාරය වේවා. මුලසුනේ වැඩ සිටින ස්වාමීන් වහන්සේටත් ගුරු පියාණන්ටත් මගේ নমස්කාරය වේවා. මයිකේ ලං කරන්න වෙනවා. নমස්කාරය වේවා. මාගේ කල්යාණ මිත්‍ර පින්වත් පින්වතියන්ගේ අවසරයි. ආරාධිතා මුත්තන්ගේ අවසරයි. ජීවිතේ මට තියෙන්නේ මාතෘකාව තමයි දුක හට ගන්නා විදිය. ජීවිතය කියන්නේ විඳීමක්. නැත්තම් අත්දැකීමක්. ජීවිතේ දුකයි. දුක අපිට ඉවසන්න පුළුවන්ද? ඉවසන්න බෑ. දුක ඉවසන්න බැරි අපිට කායිකව මානසිකව තැවෙන ගතිය හින්දා තමයි අපිට දුක ඉවසන්න බැරි. කාලාත්‍රයේම සත්‍ය දුකෙන් බැට කනවා. දුක කියන ධර්මතාවය නොතිබුණා නම් බුදුරජාණන් වහන්සේලා ලෝ පහළ වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි දැන් දුක තියෙන දෙයක්ද නැහැ. දුක සකස් වෙන දෙයක්. අපි බලමු දුක කොහොමද සකස් වෙන්නේ කියලා. අපිට තියෙනවා ඇස, කන, නාසය, දිව, කය, මන කියන මේ ආයතන හයෙන් ගන්න අරමුණු වලින් තමයි අපි දුක සකස් කරගන්නේ. දැන් ඇසයි චක්කුවයි චක්කු විඥානයේ එකතු වෙලා පෙනීම කියන ධර්මතාවය හට ගන්නවා. මේ ආකාරයේ ධර්මතා 18ෙම අපිට පෙනීම, ඇසීම, දැනීම, දැන ගැනීම නැත්තම් දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කියලා මේ ධර්මතා හට ගන්නවා. දුක තියෙන දෙයක්ද නැහැ, සකස් වෙන දෙයක්. මේ දුක තියෙන දෙයක් නෙමෙයි සකස් වෙන දෙයක්. තින්නන් සංගතියේ හේතුව ලෙස දැක්කහම ඵලය තමයි පංචස්කන්ධය පහළ වීම. පංචස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. රූප කියන්නේ බාහිර රූපනේ. සංඥාව කියන්නේ චෛතසිකය වලින් හට ගන්නා දේ දැන ගැනීම. රූප වේදනා චෛතසිකයෙන් තමයි විඳීම දැනගන්නේ. සංඥාවෙන් තමයි හඳුනා ගැනීම. සංස්කාරයෙන් සකස් කරගන්නවා. විඥාණයෙන් දැනගන්නවා. මේ අපි දැන් පංචස්කන්ධයට ගන්න අරමුණ මේ මනෝද්වාරය හරහා අපි විපල්ලාස කරලා තමයි මේ දුක හදාගන්නේ. දැන් හදාගත්තු දුක අපි ගාව තියෙනවනේ. දැන් දුක හදාගත්තු දුක දැන් ඒකට උදාහරණයක් කියනවා නම්
මට හඬ શબ્දයක් ඇහුණාම මම හිතනවා ඒක පුතාගේ හඬ කියලා ගන්නවා. නැත්තම් මට ඇහුණා කියලා ගන්නවා. මේක ඇත්තක්ද නැහැ. මේක බොරුව. බොරුව අපි බොරුව හිතින් හිතලා බොරු හදලා මේකේ තණ්හාවෙන් බැඳුනොත් ඇලෙන්නත් පුළුවන් ගැටෙන්නත් පුළුවන්. ඒ වගේ මේ දැන් ඇලෙන්නත් පුළුවන් ගැටෙන්නත් පුළුවන්. සකස් කරගත්තේ සැපක් නම් සැපේ පවත්වාගෙන යන්න දුකක් විඳින්න වෙනවා. නඩත්තු කරන්නත් දුකක් විඳින්න වෙනවා. සකස් කරගත්තේ දුකක් නම් ඒකම දුකයි. මේ දුකෙන් මුදවන්න තමයි බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වුණේ. සත්‍යයගේ මේ දුක දැකලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයට හේතුව දුක නැති කිරීමේ මාර්ගය. ඒ අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත ධර්මයේ චතුරාර්ය සත්‍ය ලෙසත් උන්වහන්සේ අපිට දේශනා කළා. දැන් දුක පිළිසිඳ දකින්න නම් දුකට හේතුව ප්‍රහීන කරන්න ඕනි කියලා හිතන්න ඕනි. දුකේ හේතුව දැනගන්න ඕනි. හේතුව නැති කරන්න ඕනි. එතකොට මේ හිතනකොට ඒ දුක නැති කරන්න වඩනවා. වැඩුණාම අපිට මේ දුකෙන් මිදෙන්න පුළුවන්. දුකෙන් මිදෙන්න නම් මේ පංචස්කන්ධය පහළ නොකරගෙන ඉන්න අපි දුක හැදෙන විදිහට හැදෙන්නේ කොහොමද කියලා මේ නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මේ නුවණින් මෙනෙහි කරනකොට අපිට දැනෙනවා දුක ටිකෙන් ටික අඩු වෙලා යනවා. දුක නැත්තටම නැති වෙනවා නුවණින් මෙනෙහි කළා මේ දුක සකස් කරන්නේ නැතුව ඉන්නකොට. දුක නැති වුණා කියන්නේම දුක නිරෝධ කළා කියන්නේම නිවන. ඉතින් නිරෝධ කළාම කියන්නේ නිවන. දැන් අපිට මේ පංචස්කන්ධය තමයි පදනම මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකට දේශනාවලට ධාතු ආයතන පටිච්චසමුප්පාදය චතුරාර්ය සත්‍ය මේ පදනම තමයි පංචස්කන්ධ දේශනාව. ඉතින් අපිට ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක් දැන් අපිට ධර්මයක් දේශනා කළාම ඒ ධර්මය අපිට තේරුම් ගන්න හැකියාව ලැබුණේ මේ ගුරු පියාණන්ට පින් සිද්ධ වෙන්නේ. නැත්තම් අපි ධර්මයේ අහනවා ඇහුවට මේ ධර්මයේ අවබෝධ කරගැනීමේ හැකියාව මේ පන්තියට ආවෙන් තමයි ලැබුණේ. දැන් අපි ආච්චි සිල් ගන්න ගිහිල්ලා ඇවිල්ලා කිව්වේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න කියලා. අම්මා සිල් අරගෙන ඇවිල්ලා කිව්වා ගෞතම බුදුන්ගේ ශාසනය නිවන් දකින්න කියලා. මේ පොල්ගස් ඔයට පන්තියේ මේ ගුරු පියාණන් තමයි කියලා දුන්නේ මේ භවයේම නිවන් දකින්න පුළුවන් කියලා. එහෙනම් මේ අපි ලබාගත්තු මේ ධර්මඥානේ මේ ගුරු පියාණන්ට මේ සසරේ මේ භවයේම නිවන් දකින්න හැකියාව ලැබේවා. මේ සියලු දෙනාටමත් මේ භවයේම සසර දුකෙන් මිදෙන්න හැකියාව ලැබේවා. ඒ සර්ගේ පවුලේ සැමට මේ වෛද්‍යචාර්යතුමාගේ පවුලේ සැමට මේ භවයේම නිවන් දොර ඇරේවා. මේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඊළඟට දේශනාවට මා ආරාධනා කරනවා කජ්ජනී සූත්‍රය ඇතුළෙන් රුප්පණය පිළිබඳව කුමාරි වික්‍රමසිංහ මැතිණිය. දයි සාදු සාදු. ත්‍රිවිධ මාගේ নমස්කාරය වේවා. සංඝ රත්නයටත් මාගේ নমස්කාරය වේවා. මගේ ගුරු පියාණන්ටත් নমස්කාරය වේවා. ආරාධිත අමුත්තන්ටත් নমස්කාර වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මගේ මාතෘකාව තමයි කජ්ජනීය සූත්‍රය ඇතුළෙන් රුප්පණ මුලාව දකිමු. මම පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ ගැන පොඩි හැඳින්වීමක් කරනවා. මිනිසුන් අතර ඉපදිලා මිනිසුන් සමග ජීවත් වෙමින් දෙවියන්ගෙන් බඹුන්ගෙන් වැඳුම් පිදුම් ලැබමින් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රුන් වහන්සේ වන අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. මහා කරුණාව, මහා ප්‍රඥාව, යථාවාදී තථාකාරී මේ ආදී විශිෂ්ට ගුණයන් බොහෝයි. බුදුවරයෙක්ගේ ගුණ වර්ණනා කර හැක්කේ තවත් බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝක පහළ වන්නේම මේ ලෝක සත්‍ය සසර කතරින් එතර වීම පිණිසමයි.
මම බුදුරජාණන් වහන්සේ ගැන පොඩි කතාවක් කියනවා. එක්තරා දවසක බුදුරජාණන් වහන්සේ හමු වෙන්න බ්‍රාහ්මණ තුමෙක් වැඩියා. එතකොට බුදුරජාණන් වහන්සේ සමග කතා බහක යෙදෙමින් පිළිසඳරක යෙදෙමින් එතකොට බුදුහාමුදුරුවෝ ඒ බ්‍රාහ්මණයට කිව්වා මම මිනිසුන් අතර සාමාන්‍ය මිනිසෙක්ද නොවෙමි. මම සියලු කෙලෙස් නැති කර උතුම් කෙනෙක් කියලා ලස්සන උපමාවකින් ඒ බ්‍රාහ්මණතුමාට පෙන්වලා දුන්නා. ඒ තමයි මෙන්න මේ උපමාව. බමුණ මම ජලයේම ඉපදිලා ජලයේම වැඩිලා ජලයේම ඉස්මතු වෙලා ඉන්න නිල් මලක් රත් නෙළුම් මලක් සුදු නෙළුම් මලු පරද්දින් මිනිසුන් අතරම ඉපදිලා මිනිසුන් අතරම වැඩිලා මිනිසුන් අතරම ඉස්මතු වෙලා මිනිසුන් අතරම නොගෙවි නොබෙදී ඉන්න ශ්‍රේෂ්ඨ කෙනෙක්. බමුණ මම කෙලස් දුරු කර කෙනෙක් බුදුවරයෙක් කියලා දේශනා කළා. ඉතින් බලන්න අපේ භාග්‍යවතුන් වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨයිද උන්වහන්සේ ගැනම කළ උපමාව. ඒ වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක්ගේ ධර්මයක් තමයි මේ අපි සියලු දෙනාම ඇසුරු නිසුරු කරන්නේ. මේ ගෝර සසරෙන් මිදෙන්න නම් උන්වහන්සේගේ ධර්ම මාර්ගයේම ගමන් කළ යුතුයි. මම දැන් මගේ සූත්‍ර දේශනාවට යොමු වෙනවා. මම කජ්ජනීය සූත්‍රයේ ඇසුරෙන් රුප්පණ මුලාව දකිමු. ඇත්ත වශයෙන්ම මේ කජ්ජනීය සූත්‍රය කියන්නේ ඊටමත් සුවිශේෂී දේශනාවක්. මේක තියෙන්නේ සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ. රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. කේන රුප්පති සීතේන පිරුප්පති උන්නේන පිරුප්පති jigacchaya piruppati dansa makasa vatasapa sirinsapa sampassena piruppati සීතලෙන් පැහැරෙනවා උෂ්ණයෙන් පැහැරෙනවා බඩගින්දරෙන් පැහැරෙනවා පිපාසයෙන් පැහැරෙනවා මැස්සි මදුරු අවසුරන් ආදී සර්පයන්ගේ ස්පර්ශයෙන් පැහැරෙනවා පැහැරෙන කිපෙන පෙළෙන ගැටෙන බැවින් රූපය මොනවද සම්මුතිලෝ මේ තමයි පුතත්ජනයා දකින විදිය. එතකොට සම්මුති ලෝකේ මොනවද රූප කියන්නේ? අම්මා තාත්තා, ගෙවල් දොරවල්, යාන වාහන, ගස්කොළන් මේ ආදී දේවල්. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් විමසලා බැලුවොත් සතර මහා භූතත් උපාදාය රූප 24ක්. අපේ ජීවිතය කියන්නේ අත්විඳීම අත්දැකීම. ස්කන්ධ පංචකය රූපණය වේදනාව සංඥා සංකාර විඥාන. දැන් අපි බලමු රූපණය වෙන ආකාරය. බාහිර රූප තියෙනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. අජ්ජත්තික තියෙනවා චක්කු සෝත ගාන જીවහා කාය මන. එතකොට බාහිර රූපාරම්මණය චක්කු ප්‍රසාදයේ ගැටීමෙන් චක්කු විඥාණය පහළ වෙනවා. එහෙම නැත්නම් ඇසේ රූපණිය නිසා පේනවා. මේ විදිහට ගන්න අනිත් ටිකත් මොකද කාලේ වේලාවක් නැහැ ඒක නිසා. ඉතින් ඇත්තටම මේ රූපණය ඇතිවන්නේ සතර මහා භූතයන්ගේ ක්‍රියාවලියක්. මනෝමූලිකව තමයි මේක සිදුවන්නේ. ඉතින් අර ගිනි පෙට්ටියයි ගිනි කූරයි අර ඇතිල්ලීමෙන් ආලෝකයක් ලැබෙනවා අන්න ඒක රූපණය. එතකොට බාහිර රූපාරම්මණය චක්කු ප්‍රසාදයේ ගැටීමෙන් චක්කු විඥාණය පහළ වෙනවා. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. ඉතින් මේ බාහිර රූපාරම්මණය වෙනුවට අපිට හම් වෙන්නේ මොකද්ද? අජ්ජත්තික රූපණය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ රූපය අනිදස්සනයි කියලා. පංචද්වාරික සිත් අප්‍රකටයි. මනෝද්වාරික සිත් ප්‍රකටයි. මනෝද්වාරික සිත් සකස් වෙලා නිච්ච වෙලා. ඒ කියන්නේ තින්නං සංගතිය ක්‍රියාවලිය නිසා ඇතිවන කෙලෙස් ක්‍රියාත්මක වීමක්. අපේ ජීවිතේ දේශ කරනවා මෛත්‍රී කරනවා දුව පුතා අම්මා තාත්තා රළුසියු මේ ආදී සියලුම දේවල් මේ තින්නං සංගතිය නිසා සිදුවන රූපණය. අපි වර්තමාන මොහොතේ අපිට හැමතිස්සෙම හම් වෙන්නේ සතර මහා භූතත් උපාය රූපත් පමණමයි.
එතකොට පංචේන්ද්‍රියට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මේ පොට්ටබ්බ කියන්නේ පඨවි තේජෝ වායෝ. එතකොට ආපෝ ගෝචර වෙන්නේ නැහැ. මේ තමයි තින්න සංගතිය නිසා සිදුවන ක්‍රියාවලිය රුප්පණය. අපිට එදිනෙදා වර්තමානයේ අත වශයෙන්ම අපි අසුරු කරන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත පමණමයි. රුප්පණය වේදනාව සංඥා සංකාර විඥාන නිසා ඇසත් රූපත් කන ශබ්දයත් නාසයත් ගන්ධ රසත් දිවත් රසත් කයත් පහසත් මනසත් අරමුණත් මේ තමයි අපේ ජීවිතේ අපි අසුරු කරන්නේ මේ ධර්මතා තමයි. ඇත්තටම අපේ ලෝකය කියලා සකස් වෙන්නේ මේ වමයක් පමණ උස ශරීරය තුලමයි. එක්කෝ ඇහුණ බවකට හිතන දෙයක්. ඇසට කනට නාසයට දිවට කනට මනස සසරක් සකස් වෙලා. දැන් අපි බලමු කොහොමද කියලා මේ ධර්මතාවයෙන් අපි මිදිලා ලෝක අවබෝධයක් කරා යන්නේ. දැන් බලන්න මං කතා කරනවා මේ මගේ ශබ්දය ඕගොල්ලෝ හිතන්නේ මම අහනවා කියලා. ඇත්තටම මේ වර්තමාන මේ මෙතන රුප්පණයට විපල්ලාස වීමක් නේද? වර්තමාන මොහොතට අවදි වුණොත් මෙතන හම් වෙන්නේ මොකද්ද? සුතයක් විතරයි. පංචද්වාරයෙන් මනෝද්වාරයට ගියා. එහෙම නැත්නම් පටිඝ සම්පස්සයෙන් අදිවචන සම්පස්සයට ගියා. මේ මනෝමූලිකව හදන බොරුවට අපි රැවටිලා ඉන්නේ. එතකොට මේ සසර පැවැත්ම හදලා දෙන අවිද්‍යාවෙන් මිදිලා අපි යෝනිසෝ මනසකාරයේ අජ්ජත්වයට හරව ගන්න ඕනේ. එතකොට මොකද්ද අපිට හම් වෙන්නේ? ඇහුණ මමකින්තොර ඇහුණ මාත්‍රයක් විතරයි. මෙතන බලන්න ඕනේ සිදුවන්නේ ක්‍රියාවලිය. සිතුවිල්ලකින් දෙපැත්තක් නිර්මාණය වෙලා හේතුඵල ධමයක්. එතකොට රහතන් වහන්සේලා ඉන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන අවස්ථාවේ පමණයි. උන්වහන්සේලාට රුප්පණයට විපල්ලාස වෙලා නැහැ. අනාර්ය රුප්පණයට විපල්ලාස වෙලා. රුප්පණයට සංකල්ප හදා ගැනීම තමයි සසර කියන්නේ. ඉතින් මේ උසස් මනසක් තියන මේ මිනිස්යාට තමයි මේ වර්තමාන මොහොතේ සිහියෙන් සතියෙන් ඉඳලා මේ මරණ මංචකයේදී පවා ලෝක අවබෝධයක් කරා යන්නට පුළුවන්. ඉතින් ඒකට කරන්න ඕනේ ඇත්තටම යෝනිසෝ මනසිකාරය තුරින් මුල්ලුපත හේතුඵල ධමයක් විදියට දකින්න ඕනේ. එතකොට හේතුඵල නූපදී යනවා. කොහොමද අපි මෙනෙහි කරන්න ඕනේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා මෙනෙහි කිරීම තුලින්ම ලෝක අවබෝධය කරා යනවා. මජ්ජේ පිහිටනවා. ඇත්ත වශයෙන්ම මට මේ වගේ දේශනාවක් කරන්න පුළුවන්කම උනේ මට මේ තරම් ශ්‍රේෂ්ඨ ගුරුතුමාණෝ කෙනෙක් හමු වීම මගේ ජීවිතේ ලොකුම වාග්යක්. ඉතින් මං එතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ධර්ම වර්ග කටයුතු දිගටම කරගෙන අවස්ථාව ලැබේවා. එතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. ඊළඟ දේශනය කල්යාණ මිත්‍රිය භද්‍රා මහත්මියට. භාග්‍යවත් උතුම් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ධර්ම රත්නයටත් සංඝ රත්නයටත් මාගේ නමස්කාරය වේවා. පැමිණ වැඩවදාළ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. නම කියන්න අවසරයි. අජන්ත සම්පත් කල්යාණ මිත්‍ර අජන්ත සම්පත් ගුරුතුමනි ඔබතුමටත් මාගේ නමස්කාරය වේවා. ජීවිතයේ මට ලැබිලා තියෙන මාතෘකාව විඳීම ගැනීම සහ ඉන් මිදීමයි. වැරදි ආකාරයෙන් මේ ගත්ත විඳීම ගැන කතා කරලා ඒ මිදෙන හැටි මම ඔයගොල්ලන්ට කියන්නම්. ජීවිතය කියන්නේ අත්දැකීමක් අත්විඳීමක්. මෙහිදී අපි ගොඩාක් අත්විඳින්නේ දුකයි සැපයි. දුක නම් අපි කවුරුත් දන්නවනේ. ඒ දුක අපි කාටත් හැම මොහොතකම වගේ ලැබෙනවා. සැපත් ලැබෙනවා. සැප ගැන අපි පොඩ්ඩක් හිතමු. සැප කියන්නේ හදාගන්න ගොඩාක් මහන්සි වුණ දෙයක්. ඒ පවත්වාගෙන යන්න, ඒ රැක ගන්න අපි ගොඩාක්ම මහන්සි වෙනවා, දුක් විඳිනවා. ඒ කියන්නේ අපි නොදැනුවත්වම මේ සැපත් විපරිණාමය වෙනවා දුකක් බවට. අවසානයේ මේ ජීවත් වෙන කාලේ අපි අත්විඳින්නේම දුකයි. ඵලයක් වූ මේ දුක
මම හෙව්වා මිස මේ දුකට හේතුව අපි හෙව්වේම නැහැ. දුක වෙහෙසකාරී වේදනාකාරී දෙයක්. ඒ අපි කාටවත් දැනෙනවා. මේ තණ්හාව නිසාමයි මේ දුක ඇති වෙන්නේ. භාග්‍යවත් උතුම් බුදුරජාණන් වහන්සේලා ලෝට පහළ වෙලා හේතුඵල ධමයක් වූ බුදුදහමත් දුකෙන් මිදෙන මාර්ගයත් අපිට කියා දී තිබෙනවා. මුල්ම දවසේ මීට මාස කිහිපයකට පෙර මේ පන්තියට මම සහභාගී වෙන මොහොතේ ගුරුතුමාගේ පළමු දේශනාවම වුණේ භාග්‍යවත් උතුම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවත් අචල විශ්වාසයත් තිබුණොත් දුකින් මිදෙන මාර්ගය අපිට ඉක්මනින්ම අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒ මම හොඳින්ම තේරුම් ගත්තා ගුරුතුමනි. ඔබට මේ මොහොතේ මගේ নমස්කාරය පුද කරනවා. බම්බයක් පමණ උස ඇති සිරුර ආයතන 6ක් කරහා අපිට දුක දෙනවා. ඒ ආයතන 6 තමයි ඇස, කන, නාසය, දිව, කය, මන. මෙහිදී අපි ඇස චක්කු විඥානය හදනවා. එනම් තින්නම් සංගති ක්‍රියාවලිය. මෙහිදී මේ ආයතන 6ම තින්නම් සංගති ක්‍රියාවලිය 6ක් හදලා දෙනවා ධර්මතා 18කින්. එක මොහොතකට සිද්ධ වන්නේ එක විඥානයක් තින්නම් සංගති ක්‍රියාවක් පමණයි. අපි මේ 6ම වේගයෙන් ක්‍රියාත්මක වෙන නිසා හිතනවා මේ 6ම සිදුවන්නේ එකට කියලා. සිහියෙන් ප්‍රඥාවෙන් අපි බලනකොට අපිට දැනෙනවා එක මොහොතකට සිදුවෙන්නේ එක තින්නම් සංගති ක්‍රියාවලියක් පමණයි කියලා. මේ විදිහට බලනකොට අපිට සසර ගමන කෙටි කරගන්න පුළුවන් වෙනවා. පංච උපාදානස්කන්ධය කියන්නේ මුළු ලෝකයේම දුක එක තැනකට බහලා පංචස්කන්ධය කියනවා. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ ධර්මතා 18ම මේ ස්කන්ධ පංචකයේ අපිට දුක හදලාම දෙනවා. අපි මෙහිදී සිතක ක්‍රියාවලියක් සිදු වෙන අන්දම බලමු. පංචද්වාරික සිතින් වර්ණයේ ලෙස අපි රූපය ගත්තාම අපිට මෙතනදී දිට්ඨ කියන ක්‍රියාවලිය පමණයි සිද්ධ වෙන්නේ. නමුත් අපි මනෝද්වාරය හරහා මේ රූපය තණ්හාවෙන් පාපී ධර්මතාවලින් විපල්ලාස කරමින් ගියාම මේ භයානක ඉපදිමින් මේ යමින් යන සසර හදා ගන්නවා. මහරහතන් වහන්සේලා දිට්ඨ ලෙස පමණයි ගත්තේ. අපිටත් ඒ ආකාරයෙන්ම දැක්කා පමණයි, ඇසුණා පමණයි ආදී වශයෙන් හිතුවොත් මේ සසර ගමන හිටි කරගන්න පුළුවන්. මේ හොඳින් යෝනිසෝ මනසිකාරය කරමින් ලබා ගන්න ඕන දැනුමක් අවබෝධයක්. කජ්ජනීය සූත්‍රයේ ඇසුරෙන් යම් කිසි කෙනෙක් නොයෙක් ආකාරයේ වේදනාවල් සිහි කරමින් සිහි කරන්නේම පංච උපාදානස්කන්ධය සහ උපාදානස්කන්ධ කිහිපයකින්ම පමණයි. වේදනාව කියන්නේ විඳීමක්. වේදනාව ආකාර 3යි. සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, සුඛ දුක්ඛතර වේදනාව. අපි අතීතයේ වූ වේදනාව සුඛයි දුකයි සිතමින් වර්තමානයේ ඒක විපල්ලාස කරමින් තණ්හාවෙන් බැඳිලා අනාගතයේ තේවි වේවි කියා හිතා වේදනාවම හිතනවා. හේතුඵල ධමයක් වූ වේදනාව පිණිසම සංකත අபிසංස්කරණය කරනවා. වේදනාව තුලම ඉන්නවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ මොහොතේ මේ වර්තමානයේදීත් මාව මේ වේදනාව කා දැම්මා. අතීතයේදීත් මාව වේදනාව කා දැම්මා. මේ විදිහට මාව අනාගතයේදීත් වේදනාව කා දමනවා. මේ වර්තමානයේ ඇතිවන වේදනාව මම පිළිගත්තේ නැත්තම් අතීතයේ වෙච්ච වේදනාවට මම ඇල්මක් දැක්වේ නැත්තම් අනාගතයේදී මට වේදනාව හැදෙන්නේ නැහැ. මේ ආකාරයෙන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා වේදනාව ගැන මෙනෙහි කරමින් හැමතිස්සෙම ප්‍රඥාවෙන් වඩනවා. හේතුඵල ධමයක් වූ වේදනාව අනිත්‍යයි, දුකයි, අනාත්මයි.
අනිත්‍ය වූ දුක වූ අනාත්ම වූ ධර්මතාවය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. වේදනාව අල්ලා ගන්නේ නැහැ. වේදනාව කැටි කරගන්නේ නැහැ. වේදනාව ක්‍රමක්‍රමයෙන් අතාරමින් වේදනාව ජීවිතය තුලින් අත්හැරලා දානවා. අපිටත් ඒ ආකාරයෙන්ම විදර්ශනා වඩන මොහොතේ වේදනානුපස්සනාව වඩමින් සසර ගමන කෙටි කරගන්න පුළුවන්. ගුරුතුමනි, මෙම උතුම් අවබෝධය මට ලබා දුන් ඔබතුමාට මාගේ මේ අවබෝධය උතුම් ගුරු පඬුරක්ම වේවා. ගුරුතුමනි, ඔබතුමා පතන්නා උතුම් තරාබෝධියකින් එක්තරා බෝධියකටපත් වේවා. තව මේ ධර්මයේ අපි වගේ අසරණ අයට අවබෝධ කර දීමෙන් බුද්ධ ශාසනයටත් ලොකු මෙහෙවරක් කරන්නට ධෛර්ය ශක්තිය ලැබේවා. සාදු සාදු සාදු. මාගේ කල්යාණ මිත්‍ර මහා සංඝරත්නය වහන්සේ ස්වාමීන් වහන්සේටත් කල්යාණ මිත්‍රයන් සියලු දෙනාටත් පතන්නා වූ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකටපත් වේවා. ගුරුතුමා හැදූ වැඩූ දෙමව්පියන්ටත් ආදරණීය ස්වාමි දියණියට දරු දෙදෙනාට ඉක්මනින්ම මේ පිනෙම්ම නිර්වාණ මාර්ගය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ඊළඟ දේශනාව කරන්න කල්යාණ මිත්‍ර දර්ශන මහතාට මම ආරාධනා කරනවා. හොඳයි මොනතරම් නේද? මොනතරම් උත්තරීතරයිද බලන්නකෝ නේ. 1යි 2යි 3යි 4 දෙනෙක් දැන් මේ වෙනකොට ඒ කණ්ඩායමේ ධර්මතාව ඉදිරිපත් කළා. ඉන්න තැනට ගලප්පනවානේ මේගොල්ලෝ. කොච්චරනම් වටිනවද? නේද? දැන් ওই විදිහට බලනකොට මට හිතෙන්නේ අර ජේතවනාරාමයේ ආසන්නයේ නිකන් ජීවත් වුණා වගේ කට්ටියක් ඉන්නේ දැන් අපේ හාමුදුරුවෝ. නිතර ජේතවනාරාමයේට පිවිසෙන කට්ටියක් වගේ තමයි අර ධර්ම වැටහීමෙන් දැනෙන්නේ. නේද? අයි සරක්ෂණ හස්සේ මුණ ගැහෙනකොට ඒකාන්තයෙන්ම නේද? සාමාන්‍ය ජේතවනාරාමයේ දිනයට ධර්ම දේශනා කීපයක් වෙනවනේ. සහභාගී වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. මොනතරම් උත්තරීතරද නේද? හරි වාසනාවන්තයා තමුණුත් නේද ක්‍රමානුකූලව මේ හැම දෙයක්ම අවබෝධයෙන් කතා කළා. අපි දෙමු අපි පුතාගේ හැටි බලමු කොහොමද කියලා. නේද පුතේ? බය වෙන දෙයක් නෑ ඔයාට. ඔයාට තියෙන්නේ කියාගෙන යන්න. හරි. උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ নমස්කාරය වේවා. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. මාගේ කල්යාණ මිත්‍ර අජන්ත සම්පත් ගුරුතුමාගෙන් අවසරයි. පැමිණ සිටින කල්යාණ මිත්‍ර අනිත් සියලු දෙනාගෙන්ද අවසරයි. මම කතා කරන්න යන්නේ සංඥා ස්කන්ධය ඇසුරු කරන අයුරු ගැන. සාමාන්‍ය පෘථග්ජන සත්වයා ජීවත් වෙනවා කියන අත්දැකීම විස්තර කළේ දිට්ඨ සුත මුත විඤ්ඤාත විදිහට. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්දැකීම කියන්නේ පංචස්කන්ධයක පච්චුප්පන්න, ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් විද්‍යාමාන හට ගැනීමක් විදිහට. මෙතනදී රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධයන් විඥාන ස්කන්ධය මගින් දැන ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. එතනදී සංඥා ස්කන්ධය කියලා කියන්නේ යම්කිසි අරමුණක් හඳුනාගෙන ඒකට නමක් තියලා මතක තියාගන්න මානසික ක්‍රියාවක්. උදාහරණයක් විදිහට කිව්වොත් මට ගහක් පේනවා නම් මම ඒ ගහට නමක් දාලා මතක තියාගන්නවා මේක අඹ ගසක් කියලා. ඉතින් මේ සංඥාවේ සංඥා ස්කන්ධයේ මූලික කාර්යයන් තුනක් තියෙනවා. හඳුනා ගැනීම, නම් තැබීම සහ මතක තබා ගැනීම කියලා. හඳුනා ගැනීම කියන්නේ උදාහරණයක් විදිහට මම හඳුනා ගන්න රූපමය අරමුණක් නම් ඒක වර්ණය හැඩේ වගේ දේවල් අඳුර ගන්න එක. ඊළඟට නමක් දානවා කියන්නේ අපි ඒකට ලස්සනයි හොඳයි මේ අඹ ගස මල කියලා ඒකට ලේබල් අලවනවා. ඊළඟට මතක තියාගන්න නිසා තමයි අරමුණ අපිට නැවත වතාවක් මේ අඳුරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපිට ජීවත් වෙනකොට යම්කිසි අරමුණක් සඳහා පහළ වෙන හිත් මුල්ුපත සහ පසුපත කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මුල්ුපත කියලා කියන්නේ තින්න සංගතියක් සිද්ධ වුණාට පස්සේ
අරමුණු දෙසා පංචද්වාරය මූලික කරගෙන පහළ වෙන මුල්ම චිත්ත වීතියට මේ චිත්ත වීතියේදී අරමුණ මේ මුල්පත සිද්ධ වෙන්නේ විපාකයක් විදිහටයි. මේ මුල්පතේදී අරමුණ ප්‍රකටව හඳුනා ගැනීමට පුළුවන් කමක් නැහැ. නමුත් දෙවෙනි උපත විදිහට මනෝද්වාරිකව පහළ වෙන චිත්ත වීතිවලදී ඒ අරමුණ ප්‍රකට වීමක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට අපිට මේ සංඥා ස්කන්ධය ක්‍රමයෙන් ප්‍රකට වෙනවා. එහෙම ප්‍රකට වෙනකොට අපි මේ සංඥා ස්කන්ධයේ මුල් අවස්ථාවේදී අරමුණ හඳුනාගන්නේ ඒ අරමුණේ පරමාර්ථ ස්වභාවයෙන්. නමුත් ඒ පරමාර්ථ ස්වභාවය අපි විපල්ලාස කරලා ඒ අරමුණේ සංකත ස්වභාවය අபிසංකත කරලා ඒ කෙරේ තෘෂ්ණාව සකස් කරගන්න නිසා අපිට අනාගතයේත් මේ විදිහටම තින්නම් සංගතියක් සිද්ධ වෙලා නැවත පංචස්කන්ධ හට ගැනීම පිණිස කර්ම රැස් වෙනවා. ඉතින් මේ කර්ම රැස් වීම නතර කරන්න අපි සංඥා ඒ අදාළ සංඥා ස්කන්ධය ප්‍රකට වෙන අවස්ථාවේදී ඒ සංඥා ස්කන්ධය හේතුන් නිසා හටගත් දෙයක් බවත් ඒක නිසා ඒක අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත සහ දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත බවත් ඒ වගේම ඒ සංඥා ස්කන්ධ හේතුන් නිසා හටගත් නිසා ඒ ආත්මීය ස්වභාවයක් නැහැ කියන එක මානසිකාර කරන්න ඕන. එහෙම මානසිකාර කිරීම තුලින් අපිට ඒ අරමුණ හේතු කොටගෙන අනාගතයේ මේ විදිහට තින්නම් සංගතියක් සිද්ධ වෙලා පංචස්කන්ධ හට නොගැනීම පිණිස ඒ මානසිකාරය හේතු වෙනවා. ඉතින් මට මගේ කතාව අවසන් කරනවා. මම හැමෝටම තෙරුවන් සරණයි. මම ඊළඟට සංස්කාර ස්කන්ධයේ චේතනාව පිළිබඳ විග්‍රහයක් කරන්න චාන්දනී කළුපහන මහත්මියට ආරාධනා කරනවා. හොඳයි, තප්පරයක් ඉන්න. එතකොට එතුමා කතා කළේ සංඥා ස්කන්ධය. සරක්ෂණාංශගේ දේශනාවේ මේ සංඥා ස්කන්ධය කියන්නේ අතිශය ගැඹුරු මාතෘකාවක්. ඔය මතකය කියලා සඳහන් කරන්නේ සංඥාව තමයි. දැන් අපි මතකය කියන වචනයක් බුද්ධ ශාසනයේ නැහැ. බුදුහාමුදුරු මතකය කියන එකක් දේශනා කරන්නේ නැහැ. මතකය කියන එකක් දේශනා කරන භෞතික කයක් අපිට සම්බන්ධ කරගෙන යන බුදුහාමුදුරුවන්ට. يعني මොලේ කියන එක සම්බන්ධ කරගෙන යන මතකය කියන ධර්මතාවය දැම්මන. ඒක නිසා බුදුහාමුදුරු මතකය කියලා කියන්නේ අතීත සංඥාවට. එතුමාට කියවනේ මතකය කියන්නේ අතීත දැකන ස්වභාවික එතුමාගේ කටේ පිට වුණ මොකද්ද? අතීත සංඥාවක්. එහෙනම් මතකය කියන්නේ මොකද්ද? අතීත සංඥා නැවත නැවත ආවර්ජනීය තමයි මතකය කියලා සම්මුතිය අපි කියන්නේ. මතකය කියන එක කතා නොකරන්නේ සාමාන්‍ය මතකය කියන කතා නොකරන්නේ ඒක භෞතිකත්වයට අලවන්න වෙනවා බුදු කෙනෙක්ට. එහෙනම් මතකයේ වෙනුවට මුළු බුද්ධ ශාසනය මොකද්ද සිහිපත් වෙන්නේ? අතීත සංඥාවේ නැවත මතුවීම. අතීත සංඥා නැවත මතුවීම තමයි බුද්ධ ශාසනයේ මතකය කියලා කියන්නේ. නැත්නම් මතකය කියන එකට බුද්ධ ශාසන පාලි වචනයක්වත් නැහැ. එහෙම තමයි බුද්ධ ශාසනයේ තියෙන මහා ගැඹුර. ඇයි? මනෝමූලික ක්‍රියාවක් විදිහට ඔක්කොම විඥානයත් එක්ක ගොඩනගෙන අරූපමය ධර්මතාවයක් විදිහට බුදු කෙනෙක්ට මේක මතු කරලා දෙන්නට ඕනේ. රූප ගා ගන්නෙම නැහැ. මොලේ මතකේ තියෙන කුවනම් වැඩි අවුල් යනවා. ඒක නිසා බුදුහාමුදුරු මොලේ මතකේ තියෙනවා කියලා කියන්නේ නෑ. අතීත සංඥාවක සිහිපත් වීම තමයි මතකය කියලා කියන්නේ. පුතාගේ කතාවෙන් එක අපිට ඉස්මතු වුණා. හොඳයි. තෙරුවන් සරණයි. පොඩ්ඩක් ඉන්න. ඇත්තටම මේ ඒක සිහිපත් කරන්න ඕනි. අපේ පුතා නේද? බොහෝම උත්තරීතරයි එතුමයි එයායි අම්මයිද? ඔව් නේ? මේ බොහෝ මේ හොමගම පන්තියේ අලුත් පන්තියේ ඩිජිටල් බෝඩ් එකක් ගන්න, ස්මාර්ට් බෝඩ් එකක් ගන්න එතුමා නේද? බොහෝ වියදම් කරලා ඉතාමත් ලොකු මුදලක් වියදම් කළා. ඉතින් අපි ඒකත් සිහිපත් කරනවා පන්තිය ඇතුළේදී මොනතරම් පින්වත් මානවයෝද නේද? මහා තියෙන සල්ලි තියෙන උදවිය නෙවෙයි පුළුවන් තරම් උපයාස අපයාගත් එක පරිස්සම් කරගෙන ඒක ක්‍රමානුකූලව විද්‍යාත්මක විදිහට මේ බුදුහාමුදුරන්ගේ ධර්ම වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. ඒක මහා වටිනවා. මේ එක හරිම උත්තරීතරයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. ත්‍රිවිධ රත්නයට මාගේ নমස්කාර වේවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ගුරු පියාණෙනි, සම්භාවනීය අමුත්තනි, මගේ කල්යාණ මිත්‍රවරුනි, මිතුරුනි. මගේ මාතෘකාව සංස්කාර ස්කන්ධයේ චේතනාව පිළිබඳවයි ගුරු පහර වන්දනාව
අවජ්ජාව සඳහා. ඊට ප්‍රථම මා කැමති බුදුදහමේ මයික් ළඟට ගන්න මයික්. ඊට ප්‍රථම මා කැමති බුදුදහමේ හරිය පිළිබඳව මා අවබෝධ කරගෙන ඇති දේ ඉතාම කෙටියෙන් ඉදිරිපත් කරන්න. බුදුදහමේ හරිය ලෙස මා දකින්නේ විශ්වයේ ස්වභාවික සංසිද්ධිය බුදු කෙනෙක් තම සර්වඥතා ඥානය තුළින් අවබෝධ කර ගැනීම. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ දුක නිවීමේ පණිවිඩය අරගෙන. ලෝක සත්‍යය දුක පිළිබඳව අවබෝධ කරලා දීලා ලෝක සත්‍යය දුකෙන් මුදව ගන්න. ස්වයං ඥාණයෙන් අවබෝධ කරගත්ත ආර්ය දුක පිළිබඳ ආර්ය සත්‍ය 4 ඵල හේතු දහමක් විදිහට දේශනා කරලා දුක නිවීමේ මාර්ගය ලෙස අංග 8කින් උත් ආර්ය අෂ්ටාංග මාර්ගය දේශනා කරලා ඒකට ක්‍රමවේදය ලෙස සතර සතිපට්ඨානය දේශනා කළා. මේ සතර කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානය වැඩිමින් ලෝකෝත්තර මාර්ග ඥානය අවබෝධ කරගෙන නිර්වාණය සාක්ෂාත් කරගත හැකි බව පෙන්වා දෙන දසදහස ලෝක ධාතුවටම උත්තරීතර දහම. ඊළඟට මම කැමතියි මගේ මාතෘකාව සංස්කාර ස්කන්ධයේ චේතනාව පිළිබඳව මම අවබෝධ කරගත්තේ ඉදිරිපත් කරන්න. ස්කන්ධ පංචකය කියන්නේ බුදුදහමේ හදවත බඳු දෙයක්. දුකට බුදු කෙනෙක් පනවන දාර්ශනික නාමය ස්කන්ධ පංචකය. රූප වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධ පංචකය අනුව තමයි 90ක් පමණ බුදු පියාණන් වහන්සේ දේශනා පවත්වලා තියෙන්නේ. ඒ වගේම තමයි අපේ ගුරු පියාණොත් මේ පන්තිය තුළ වැඩිපුරම දේශනා කරේ ස්කන්ධ පංචකය ආශ්‍රිත දේශනා. අපේ සෑම ඉරියව්වකම අපේ සෑම අරමුණකම සිතිවිල්ලකම ඉරියව්වකම මූලික පදනම ස්කන්ධ පංචකය. අප චේතනාව පිළිබඳව කතා කරනවා නම් චේතනාව කියන්නේ චෛතසික ධර්මතාවය සෑම සිතකම පහළ වෙන සබ්බචිත්ත සාධාරණ චිත්ත කාණ්ඩයට අයිති වෙන. චේතනාව තුළින් තමයි අපේ මේ චිත්ත චෛතසික ක්‍රියාත්මක කරන බලවේගය හැදෙන්නේ චේතනාව තුළින්. මේ මොහොතේ චේතනාව තමයි අතීතයට ගියාම කර්මයේ බවට පත් වෙන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. චේතනාවමයි කර්මය, චේතනාවමයි බලවතා. අපේ සෑම ක්‍රියාවකම අපේ සෑම ක්‍රියාවක්ම සිදුවෙන්නේ මේ මොහොතේ චේතනාවට අනුව. චේතනාවට අනුව අපි සියලුම දේවල්, ඒ කියන්නේ අපි කෑවද, බිව්වද, නෑවද සියලුම දේවල් මේ මොහොතේ පහළ වෙන චේතනාවට අනුව සිදු කරලා වෙන ශේෂ ශක්තිය තමයි අපේ කර්ම ශක්තිය හැටියට සැලකෙන්නේ. ගුරු පියාණන් කීපවතාවක පන්ති තුල දේශනා කරා මේ කර්ම ශක්තිය තමයි සංසාරේ තියෙන භයානක සංසිද්ධිය කියලා. මේ මොහොතේ අපි සංසාර ගමනට දික් වෙන්නේ කෙටි වෙන්නේ මේ චේතනාව අනුව. දැන් අපි මොන හරි ක්‍රියාව අපි මේ මොහොතේ කරන කුසල කර්ම තමයි අපේ මරණාසන්න මොහොතේ ඉදිරිපත් වෙලා අපේ මේ නැවත උපදින ස්ථානයේ තීරණය වෙන්නේ. අපේ මේ මරණාසන්න මොහොතේ පෙර පහළ වෙන අවසාන චුතිසිත පෙර පහළ වෙන ජවන් සිතට අරමුණු වෙන්නේ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත. අපි මේ මොහොතේ කරගන්න කුසල මොනහට කර්මය ඒ මොහොතේ ඉදිරිපත් වෙලා අපි උපදින දැන තීරණය වෙනවා. අපි ඒ කුසලයක් කරගන්න ආකාරය අනුව ඒ කුසලයේ උත්කෘෂ්ඨක හෝ ඕමක වෙනවා. මේක අවසාන චුතිසිතවල පෙර පහළ වෙන ජවන් සිතවලට අරමුණු වුණාම අපි 31 තලයෙන් එක තලයක උපදිනවා. සුගති ත්‍රි හේතුක, සුගති ද්වි හේතුක, සුගති අහේතුක හෝ දුගති අහේතුක සත්‍යයන් ලෙස. මව් කුසක උප්පත්තිය වගේම තමයි අපිට මේ මොහොතේ පහළ වෙන සිතුවිල්ලක උපත කියන්නේ ස්කන්ධ පංචකේ උපත. අපි පෘථග්ජනය හැටියට අපිට වැඩිපුරම පහළ වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ ප්‍රදාන පාපීය ධර්මතා ඇසුරෙන් පහළ වෙන අකුසල් සිත්. අපිට ඇහැට ගැටෙන රූපය අපි දරුවා කියලා වැඩි සංඥාවක් ගන්නවා. අපිට ඇහැට ගැටෙන ඒ රූප සියලු දේ අපි විපල්ලාස නොකර කර්ම හදන්න නැතුව හිතියොත් අපිට මේ සසරෙන් ඉක්මනින් ගැලවෙන්න පුළුවන්. අපි වැරදියට ගන්න සංඥාව ඒක
සකස් වීමක් ධාතු සමූහයක රාශි වීමක්. අපි වැරදියට ඒක අරගෙන කර්ම රැස් කරමින් කර්ම වීර්ය රැස් කරමින් මේ සසරේ ගමන් කරනවා. මේ නොනවතින සසර ගමන කෙටි කරගන්නයි අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ. හිතට එන සිතුවිල්ල විපල්ලාස නොකර කර්ම රැස් නොකර මේ සියල්ල මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, මේ සියල්ල සකස් වීම. සකස් වෙනෝ නම් අනිච්චයි, අනිච්ච නම් දුකයි, දුක නම් අනාත්මයි කියලා අපි මේක මේ එන සිතුවිල්ල මානසික මේ හේතුඵල ධහමට අනුව නුවණින් සිහියෙන් විමසලා කර්ම රැස් නොකර මේ සංසාර ගමන කෙටි කර ගන්නයි අපි හැමෝම උත්සාහ කළ යුතු. දැන් අපිට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රමණය අපිට ලැබිලා තියෙනවා. අපි උත්සාහයෙන් අපි ඇති කර ගන්න ඕනේ යෝනිසෝ මනසිකාරයයි ධම්ම පරිපදාවයි. මේ පන්තියට ඇවිල්ලා තියෙන හැම කෙනාම ඇවිල්ලා තියෙන ඒ අදහස ඇතුව. ඒක නිසා මම ප්‍රාර්ථනා කරන හැම කෙනාටම මේ මනසිකාර කළා, විදර්ශනා කළා මේ සංසාර ගමන කෙටි කර ගන්න අවස්ථාව ලැබේවා කියලා. ඒ වගේම සසර ගමනේ නිම්හිම් අපිට ക്ഷേම භූමියක් හම්බෙලා තිනවා. අපිට මේ හම්බෙලා තියෙන සම්පතක්මයි. මේ සම්පතෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අපි මේ සසර ගමන නිමා කරන්න උත්සාහ කරන්න ඕනේ. පුණ්‍ය ආනුමෝදනාව ගුරු පියාණන්ට, මෛත්‍රී විරසන වෛද්‍යතුමාට, කල්යාණ මිත්‍ර සමට ඒ වගේම මේක අවස්ථාවක් කරගන්නවා. අපේ විදේශ කල්යාණ මිත්‍රයන් පුදුමාකාර කැපවීමක්, සේවයක්, කරුණාවක්, මෛත්‍රියක් දක්වලා අපි මේ ගමනට අපිට පුදුම සහයෝගයක් දුන්නා. මේ අවස්ථාව ඒ අයටත් උපහාරයක් වේවා. මම ආරාධනා කරනවා නිලන්ති ජුවෙල් මහත්මියට ඊළඟ දේශනාව සිදු කරන්න. උතුම් බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ රත්නයේ මාගේ নমස්කාරය වේවා. වැඩම කර සිටින ගරුතර ස්වාමින් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ගුරුතුමාට මාගේ নমස්කාරය වේවා. අප කල්යාණ මිත්‍ර සියලු දෙනාගේම අවසරයි. මට ලැබිලා තියෙන මාතෘකාව තමයි දුක සඳහා විඥානයේ දායකත්වය. ලෝක සත්‍යයට සසර දුකින් මිදීම සඳහා අප අමාමෑණී වූ භාග්‍යවතුන් වහන්සේ මාර්ගයක් දේශනා කළා. ඒ තමයි චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය. දුක්ඛාර්ය සත්‍යයේදී ඉපදීමත් දුක, ලෙඩවීමත් දුක, මහලු වීමත් දුක, මරණයටපත් වීමත් දුක, අප්‍රියයන් සමග එකතු වීමත් දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක, යමක් කැමති නම් කැමති දේ නොලැබීමත් දුක, කෙටියෙන්ම කියනවා නම් පංච උපාදානස්කන්ධයේම දුක බව අප භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදී දේශනා කළා. අපි මේ දුක කියන්නේ අප විසින්ම සකස් කරගන්න දෙයක්. අපි මේ දුක හදාගන්නේ ඇස, කන, දිව, කය, මන කියන ආයතන හරහා. අපිට හමු වෙන්නේ එක මොහොතක් ගත්තොත් සලායතන අත්දැකීමක්. ඇපල් ගෙඩියක් ගත්තොත් අපිට ඇහෙන් විතරක් බලලා ඇපල් කියලා කියන්න බෑ. පළමු උපත දෙවන උපතක් කරා යන විට යන්නේ සලායතන අත්දැකීමක් එක්ක. අතීතයේ රස විඳපු බව, අතීතය අල්ලලා බලද්දී දැනෙච්ච මුදු ගතිය, රළු ගතිය, ගඳ සුවඳ ඔය විදිහට අපි මනෝද්වාරයෙන් තමයි ඇපල් කියලා හදලා කියන්නේ. ඇහැට ආවේ රූපයක්, කනට ආවේ ශබ්දයක්, නාසයට ආවේ ගන්ධයක්, දිවට ආවේ රසයක්, කයට ආවේ පොට්ටබ්බයක් කියලා අපි ඇත්ත ඇත සැටියෙන් නොදැකීම නිසාමයි මේ දුක හදන්නේ, ලෝකය හදන්නේ. භාග්‍යවතුන් වහන්සේ ලෝකය හදාගන්නේ ධර්මතා 81ක් ඇසුරෙන් කියලා දේශනා කළා. ඒ තමා රූප 28යි, චෛතසික 52යි, චිත්තයයි. ඒ ධර්මතා 5කට කැටි කරා. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. මේ ධර්මතාත් කොටස් 3කට බෙදුවා. ඒ තමයි නාම, රූප, විඥාන කියලා. අපි මනෝමූලික අවස්ථාවක් ගත්තොත් රූප කියන්නේ රූපණයට. ඒ සතර මහා භූත නිසා අජ්ජත්තිකව හටගත්ත යම් ධර්මතාවයක්. නාම කියන්නේ වේදනා, සංඥා, සංකාර වලට. නාම වලට විඥාණය ගන්නෑ. විඥාණය කියන්නේ විඥාණයටමයි. කාලාත්‍රයේම සියලුම සර්වඥයන් වහන්සේලා නාම කිව්වේ මේ සංඥා, වේදනා, සංඥා, සංකාර වලටමයි. විඥාණය කිව්වේ විඥාණයටමයි.
නාම රූප නිසා විඥානය පවතිනවා. විඥානය නිසා නාම රූප පවතිනවා. මේ පටිච්ච සමුප්පාදින දේශනා කරන්නේ නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලා. මේ නාමයි රූපයි එකට යෙදුනට සංපයුක්ත නැහැ විප්‍රයුක්තයි. ඒ කියන්නේ වෙන් කරන්න පුළුවන්. නාම කියන වේදනා සංඥා සංකාර සංප්‍රයුක්තයි. ඒ කියන්නේ වෙන් කරන්න බෑ. මේ නාම කියන වේදනා සංඥා සංකාර හැම වෙලේම රූපයට නැමෙනවා. මේ හතරම විඥානයේ දැනගන්නවා. බුද්ධ ශාසනය කියන්නේ නාම රූප විඥාන කතාවක්. මේ සියලුම ධර්මතාව වලට පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි අනිච්ච දුක්ඛ අනාත්ම. බුද්ධ දේශනාවේදී නම් මේක දේශනා කරන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති කියලා. ජීවිතය කියලා කියන්නේ නාම රූප ටික. මේ නාම රූප ටික දැනගන්නේ විඥාණය. විඥාණය තනියම තියෙන්නේ හැම වෙලේම නාම රූපවල උපකාරයෙන් තමයි මේ විඥාණය පවතින්නේ. මේ පංචස්කන්ධය ඇතුලේ වැඩියෙන්ම කතා කරන්නේ මේ විඥාණය ගැන. විඥාණය තමයි මායාකාරය. නාම රූප එකතු වුණාම මේ සම්පූර්ණ කතාව හදලා කියන්නේ මේ විඥාණය කියන මායාකාරය. හරි රාලුයි, හරි මුදුයි, හරි රස්නේ, රතු මල්, නිල් මල්, වේදනාව වරන් කියනවා සැපයි, දුකයි. ওই විදිහට විඥාන මායාකාරය එක එක විදිහට මවලා පෙන්නනවා. අපි බලමු මේ පංචස්කන්ධ දුක දැන් කොහොමද හදාගන්නේ කියලා. අපේ ශරීරයේ ආයතන 6ක් තියෙනවා. ඒ තමයි ඇස, කන, නාසය, දිව, කය, මන කියලා. ඒවට ගෝචර වන රූප 6ක් තියෙනවා. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. අපේ ජීවිතේ ක්‍රියාවලි 4ක් සිදු වෙනවා. ඒ තමයි පෙනීම, ඇසීම, දැනීම, දැන ගැනීම. ඒවා බුද්ධ ප්‍රඥප්තිය අනුව නම් කියනවා දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කියලා. අපි දැන් බලමු මේ පෙනීම සිදු වෙන්නේ කොහොමද කියලා. ඇසත් රූපයක් තිබ්බට වැඩක් නැහැ. පෙනීම ඇති වෙන්න නම් එතනට සිත ඕනේ. ඇසත් රූපයක් සිතත් තින්නම් සංගති පස්සෝ කියන ධර්මතාව මත පෙනීම සිදු වෙනවා. අපි බලමු මේ පෙනීම, දැනීම, ඇසීම, දැන ගැනීමට අපි මොකද කරන්නේ? ඒක ගැන අපි හිතනවා. හිතලා විතරක් අපි නතර කරන්නේ ඒක අපි වචනයෙන් කියන්න බලනවා. වචනයෙන් කියලා අපි නතර කරන්නේත් නැහැ. ඒක අපි කයෙන් ක්‍රියාත්මක කරනවා. හිතෙන් හිතනවට කියනවා මනෝ කර්ම කියලා. ඒක අපි වචනයෙන් කියනවට කියනවා වචී කර්ම කියලා. කයෙන් ක්‍රියාත්මක වෙනවට කියනවා කාය කර්ම කියලා. මුල් උපත විපාකයි. ඒක එනවාමයි. දෙවැනි උපත තමයි මේ කර්ම සකස් වෙන්නේ. තව විදිහකින් කියනවා නම් මේ දිට්ඨ සුත මුත වලට දක්වන ප්‍රතිචාර තමයි මේ මනෝ කර්ම, කාය කර්ම, වචී කර්ම කියන්නේ. ඒ ප්‍රතිචාර වලට කියනවා ලෝකය, සත්වයා, බය, මායя. ඒක බුද්ධ ප්‍රඥප්තිය අනුව නම් කියනවා ස්කන්ධ පංචක, ධාතු, ආයතන, පටිච්ච සමුප්පාද කියලා. මේ මුල් උපත සිදු වෙනවා, දෙවනි උපත සිදු වෙනවා. මුල් උපත සිදු වෙනවා, දෙවනි උපත සිදු වෙනවා. මේ දෙක අතර හැම වෙලෙම සිදු වෙන්නේ දෝලනයක්. ඒ කියන්නේ දොතාවය. මේ මුල් උපත සිදු වෙනවා, දෙවනි උපත සිදු වෙනවා කියන්නේ එකටම සිදු වෙන්නේ. මුල් උපත සිදු වුණාට පස්සේ තමයි දෙවනි උපත සිදු වෙන්නේ. මුල් උපත් උනත් දෙකක් එකපාර සිදු වෙන්නේ. එකපාරකට සිදු වෙන්නේ එක උපතයි. අපිට මේ උපත් සිදුවන ක්‍රියා වේගය නිසා අපිට පේන්නේ නැහැ එක මොහොතක සිදු වෙන්නේ එක උපතයි කියලා. එක මොහොතක සිදු වෙන්නේ එක මොහොතයි. ඒක නිසා තමයි අපි මේ උපත් ක්‍රියා වේගය නිසා අපි නිච්ච කරගන්නේ. එක මොහොතක සිදු වෙන්නේ එක උපතයි කියලා අපිට වැටහුණා නම් අපිට අනිච්ච අවබෝධ වෙනවා. බුද්ධ ශාසනයේ තියෙන්නේ මේ අනිච්ච අවබෝධ වීම සඳහා. බුදුරජාණන් වහන්සේ දාර්චීරියට කියනවා දිත්තේ දිත්තමන්තා, සුතේ සුතමත්තා, මුතේ මුතමත්තා, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියලා. ඒ කියන්නේ දෙවන උපතක් කරා යන්නේ නැතුව මුල් උපතේම නතර වෙලා සිහිය පිහිටවා ගන්න කියලා. දාර්චීරිය දෙවන උපතක් කරා යන්නේ නැතුව මුල් උපතේම නතර වෙලා සිහිය පිහිටවාගෙන මාත්‍රා කීපයකදී ලෝකය ඉක්මවලා යනවා. අපිටත් අපේ කල්යාණ මිත්‍ර ගුරුතුමා හැම වෙලේම කිව්වේ මේ පන්තියේදී මුල් උපත ගැන, මුල් උපතේම සිහිය පවත්වා ගන්න කියලා. අපි නොදන්නාකම නිසා, ඇත්ත ඇති සැටියෙන් නොදකින්නකම නිසා මේ ඇස කන නාසය දිව කය මන වලට එන අරමුණු අවබෝධ කරලා මේ දුක සකස් කරගන්නවා. භාග්‍යවතුන් වහන්සේ අතීතය ගැනවත් නොවේ, අනාගතය ගැනවත් නොවේ,
වර්තමානයේ පච්චුප්පන්නේ මේ මොහොතේ දුක පංචස්කන්ධ දුක සකස් වෙන හැටි දේශනා කළේ. ඉදපච්චතාව මේ ඇති කල්ලි මේ වේ ස්කන්ධයන්ගේ හට ගැනීම නිරුද්ධ වීම උදේවය ඥානය දැනගන්න කියලයි උන්වහන්සේ අපිට දේශනා කළේ. අපේ තියෙන අවිද්‍යාව නිසා අනිච්ච ස්වභාවය නොදැකීම නිසා අපි නිච්චයි සුඛයි අත්තයි කියලා අරගෙන අම්මා තාත්තා දුව පුතා කියලා ප්‍රඥාප්ති හදනවා. අපි එන අරමුණු අවභාවිතා කරලා නැති දෙයක් ඇති මට්ටමින් සකස් කරගන්නවා. මේ පංචස්කන්ධ දුක හදනවා. අපි බලමු පංචස්කන්ධ දුක හැදෙන්නේ කොහොමද කියලා එක මොහොතක් ගත්තොත්. මට කවුරු හරි බයිනවා. මගේ කනට ඇහෙනවා. මගේ කනට ඇහුනේ ශබ්දයක් විතරයි. නමුත් මම හිතින් හදලා කියනවා බොරු කියනවා එයා මට බැන්නා කියලා. පළමු උපත දෙවන උපතක් කරා යෑම නිසා දේශය වෛරය කෝධය සකස් වුණා දේශසිත පහළ වුණා. දුක සකස් වුණා. අපි මේ දේශයේ තිබිච්ච දෙයක්ද නැහැ. මේ දේශය කන ශබ්දය සෝත විඥානය කියන හේතු නිසා මේ දේශය සකස් වුණා. හේතු නිසා සකස් වුණා නම් සකස් වීමම අනිච්චයි දුකයි අනාත්මයි. එහෙනම් මමයි මගේ ආත්මයයි කියලා ගන්න සුදුසු නැහැ. අපි මේ විදිහට ඒ මොහොතේ අරමුණු අරඹය උපදින සිත හේතුඵල ධමයක් විදිහට සිහියෙන් නුවණින් යුතුව විමසුවොත් අපිට දෙවන උපතක් කරා යන්න නැතුව මුල් උපතේම සිහිය පවත්වාගෙන මේ දුකෙන් මිදෙන්න පුළුවන් නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. මටත් දැන් තේරෙනවා අපේ කල්යාණ මිත්‍ර ගුරුතුමා කියලා දීපු නිසා මුල් උපතේම සිහිය පවත්වා ගත්තොත් මේ විදිහට විදර්ශනා කළොත් මේ භවයේදීම උතුම් නිවන සාක්ෂාත් කරගන්න ලැබෙයි කියලා. මම ටික කාලයක් තිස්සේ ධර්මය හොයාගෙන ගිය කෙනෙක්. ඇත්තටම මට ඒ ධර්මය ඉගෙන ගන්න හොඳම පන්තිය හමු වුණා. ඇත්තටම ගුරුතුමනි ඔබතුමා නිසායි අපි මෙහෙම ධර්මයේ තුලින් ශක්තිමත් වෙලා තියෙන්නේ. ඔබතුමා අප වෙනුවෙන් මේ ගන්නා වීරියට අපිට ධර්මයේ උගන්වන්න ගන්නා වීරියට ඔබතුමා අපට මේ කරන කැපකිරීමට ඔබතුමාට ගොඩාක්ම පින්. ඔබතුමාට මේ භවයේදීම උතුම් නිවන සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරන. ඒ වගේම අප කණ්ඩායමට ආවර්ජනාව කරන්න උපදෙස් දුන් දිලුක්ෂි මැතිණියටත් මම මේ අවස්ථාවේදී පින් දෙනවා. ඒ වගේම මාව මේ පන්තියට සම්බන්ධ කරපු ගෝටි උක්වත්ත මැතිණියට මම පින් දෙනවා. ඒ වගේම ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු ගුරුතුමා ඇතුළු මේ මැතිණිය ඇතුළු මෛත්‍රී වෛද්‍යතුමා ඇතුළු අප සියලු දෙනාටම මේ භවයේදීම උතුම් නිවන සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු 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 සාදු. ඊළඟ දේශනාව සඳහා මම ශාමලී ගමගේ මැතිණියට ආරාධනා කරනවා. හොඳයි පොඩ්ඩක් කොහොම ඉන්න. එතකොට හරි ලස්සනට මේගොල්ලෝ දේශනා ටික සකස් කරනවා නේද? නේද නිස්? කොච්චර ගැඹීරද කියලා බලන්නකෝ. හරිම ලස්සනයි නේ. පුදුමයි. අපි බලමු මේ ඔකේ විමසීමක් කළා නම් ලොකු ලේඩිගේ මිස් දන්නවා. මොකද්ද වෙන්නේ කියලා. සෙට් වෙලා ඉන්නේ. නේද? කලු මහත්තයා දන්නවා. නේ? හරි. අපි බලමු මයිත් එක්ක මේ එක්කෙනෙක් ආව ගෙදර ඉඳන්ම වාහනේ ඉඳගෙන. අපි එයාගෙන් අහමු මේ පින්නත් ඇත්තන්ගේ තිබෙන ධර්ම ස්වභාවයනේ. අපි අහමු. ප්‍රකාශ වුණා. එතරම් අපි බලුවොත් දැන් අපි මිස්ලා සාකච්ඡාවේ ඉඳලාම බලුවොත් අපි අර මොහොත වෙරළ ඉඳලා ගැඹුරු මොහොතේ පියන්න තරම් ශක්තිය දැන් හැමෝටම ලැබිලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මුලින් අපි වෙරළේ බඩගගා යන්නේ නැති ඊපස්සේ පීඩම් උපකරණ අරගෙන පීඩන සූදානම් වෙච්ච අවස්ථාවක් දැක්කා. ඊළඟට අපි ගැඹුරු මොහොතේ අර උඩු පිළියම් අතරම කොහොමද පුළුවන් මට්ටමේ අය ඉන්න බවක් තමයි දැන් ඇත්තටම තේරෙන්නේ. හරිම ලස්සනයි. කියන්නේ අපි අර කොහොමද අපි මේ ඉස්සෙල්ලාම අපි හැම කෙනෙක්ම අපි මේ ධර්ම නොදැනෙනකොට මිත්‍යා දිට්ඨියක ඉඳලා පසු කරගෙන කොහොමද සම්මා දිට්ඨියට ආවේ කියන එක.
කියන්නේ මිත්‍යා දිට්ඨිය අපි මිත්‍යා දිට්ඨිය විදියට දැනගන්නවා. ඊළඟට අපි සම්මා දිට්ඨිය විදියට දැනගෙන අපි මේකේ ආකාර අපි සම්මා දිට්ඨියත් අපි විග්‍රහ කරොත් ඒකේ අපි ආශ්‍රවීය විදියට අපි කුසල් කළා කුසල විපාක ලබා දෙන මට්ටමට ගිහිල්ලා අපේ සම්මා දිට්ඨිය දියුණු කර ගන්නවා. එතනින් එහාට අපි සම්මා දිට්ඨිය අනාශ්‍රව මට්ටමට යන මට්ටමටම මේ පින්වත් හැමදෙනාම ඒ මට්ටමට ළඟා වෙමින් සමාහයට අපිට කියන්න බෑ. මේ මට්ටම් පස කරපු අයත් ඇති. ඒ තරම් මේ බොහොම පුණ්‍යවන්ත හෝරා කීපයක් තමයි මේ ගත වෙමින් යන්නේ. ඒ සම්බන්ධයෙන් ඉතින් මේ අපේ ලෝකයේ ගලා යන විදියට මේ වගේ පිරිසකුත් මේ සමාජයේ ඉන්න එක කියන එක මෙහෙම දකින්න ලැබීමත් හරිම වාග්යක් කොට සලකනවා මම. බොහොමත්ම ස්තුතියි. උතුම් බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. වැඩ සිටින ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ගරු අජන් සම්පත් ගුරුතුමාට මාගේ නමස්කාරය වේවා. පැමිණ සිටින සියලුම කල්යාණ මිත්‍රයන්ගෙන් අවසරයි. මම අද දින කතා කරන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකී අසුතවත් ආර්ය ශ්‍රාවකෙක් කොහොමද සුතවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත්වන්නේ කියන මාතෘකාව යටතේ මම කතා කරද්දී කරුණු 4ක් යටතේ මම මේ විග්‍රහය කරනවා. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ බුද්ධ ප්‍රඥාප්තිය යටතේ මොනවද අපිට මේ නිවන් අවබෝධය පිණිස දේශනා කළ තියෙන දේශනා සම්බන්ධයෙන් සහ අසුතවත් පුද්ගලයෙක් කොහොමද මේ ලෝකය දකින්නේ? සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් කොහොමද මේ ලෝකය දකින්නේ? ඊට පස්සේ සුතවත් වුණාට පස්සේ මේ ලෝකයේ ඉක්මවන්න අප සුතවත් ආර්ය ශ්‍රාවකයා මොකද්ද කළ යුත්තේ කියන මාතෘකා 4 යත්තේ මම කතා කරන්නේ. සර්වඥයන් වහන්සේ මේ ස්වයං වූ ඥාණයෙන් අවබෝධ කරගත්තා වූ මේ ධර්මය කාමාවචර සත්‍යයට කෙසේද අවබෝධ කරන්නේ කියන අවබෝධ කරන අන්දම අවබෝධය කරා යන අන්දමට මේ චතුරාර්ය සත්‍ය දේශනායක වෝහාරික ධර්මයක් විදිහට දේශනා කරා. එහෙදී උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය දුක ඇතිවීම දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගයේ විදිහට මේ අංග 4කින් මේ බුදුදහමේ හරයම මේ චතුරාර්ය සත්‍ය ධර්මය තුර ඇතුළත්. එතකොට මේ දුක උන්වහන්සේ කිව්වේ මේ දුක පිරිසිඳ දැක ගන්න. පිරිසිඳ දැක ගන්න ලෞකික මට්ටමේදී ජාති ජරා ව්‍යාධි මරණ ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් හා එක්වීම පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියනවා. මේ පංච උපාදානස්කන්ධය තුලින් ඉන්න තැනට කොහොමද අපි මේ දුක සකස් කරගන්නේ කියන එක තමයි උන්වහන්සේ ඒ දේශනාව තුලින් පෙන්වුවේ. මේ දුක සකස් කරන දෙයක් තියෙන දෙයක් නෙවෙයි, හේතුඵල ධමයකට අනුව සකස් කරලයි අපි මේ දුක හදාගන්නේ. එතකොට ඒ හේතුඵල ධමයට අනුව සකස් කරනකොට අපි පටිච්ච සම්පන්නව අපි කොහොමද මේ දුක සකස් කරන්නේ? එහෙදී උන්වහන්සේ දේශනා කරන පච්චුප්පන්න මේ ඉද පච්චතාවය මේ ඇති කල්හි මේ වේ කියන මේ න්‍යායට අනුව පච්චුප්පන්න මොහොතේදී උදේවැය ඥානය කියන මේ දැක්ම ගන්න කියන එක තමයි උන්වහන්සේ පටිච්ච සමුප්පාදය තුලින් කාමාවචර සත්‍යයට දේශනා කරේ. ඊට අමතරව මේ ආයතන හරහා මේ ආයතනවල ඉපදීම අපි මෞකසින් ඉපදීමක් නෙමෙයි, මේ ආයතනේ ඉපදීම ජාති වීම දකින්න, ජාතිය විමසීම අනිච්ච දුක්ඛ අනාත්ම විදිහට දැකීම තුළ මේ ලෝකේ ඉක්මවන්න පුළුවන්
පුළුවන් ආකාරයේ උන්වහන්සේ දේශනා. ධාතු ආකාරයෙත් එමෙ මේ ධාතු විශ්ින් විභංග කරලා ගත්තාම මේ ලෝකය ඉක්මවන්න පුළුවන් ආකාරය දේශනා කරා. එතකොට මේ සාරාංශගත කරොත් පටිච්ච සමුප්පාද ස්කන්ධ පංචකයේ ධාතු ආයතන සහ චතුරාර්ය සත්‍ය දේශනය තුලින් තමයි උන්වහන්සේ මේ ධර්මපරියාය අපට අවබෝධ කරන්න දේශනා කරේ. එතකොට බලමු දැන් මේ අසුතවත් පුතග්ජනයා කියන්නේ කවුද? අසුතවත් පුතග්ජනයා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය ස්කන්ධ පංචකය කියන පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ. අසුතවත් පුතග්ජනයා හිතන්නේ මේ ඇසෙන් මගේ තියෙන ඇහැකින් මම රූපයක් බලනවා කියන මේ නිච්ච සංඥාවෙනුයි ලෝකය දකින්නේ. තියෙනවා කියන ස්වභාවයෙන් ඔහුට මේ සකස් වීම කියලාමද අවබෝධය නැහැ. මේ හේතුඵල ධර්මකට අනුව සකස් වෙනවා කියන අවබෝධය නැහැ. එතකොට අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයක් නැහැ. මේ අනවබෝධයෙන් අසුතවත් පුතග්ජනයා නිතරම සොයන්නේ සැපක්. මොකද අනිච්ච ස්වභාවයේ සැප හොයනකොට නිරතුරුවම ලැබෙන්නේ නිච්ච කර ගැනීම තුර දුක. නමුත් මේ සත්‍යයට මේ ඇත්ත සැටියෙන් දැක ගැනීමේ ඥානය නැති නිසා, මේ යථාභූත ඥානය නැති නිසාම ඔහු මේක නිච්ච කර ගැනීම තුල දුක් විඳත් ඒක සැපයි කියලා තමයි මේ සැපයි කියන මේ දැනීමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ විඥානයේ මායාවක් විදිහට මේක සැපාර්ථයෙන් තමයි ඔවුන් නිතරම මේ ලෝකේ පරිහරණය කරන්නේ. මෙහෙම මේ ආකාරයට ඉන්නකොට අපිට ශ්‍රී සත්‍යධර්මය හැනොත් විශේෂයෙන්ම පෙර ආත්මේ පුණ්‍ය බහිමය නිසාම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබලා තියෙන සත්‍යයක් විදිහට මේ ශ්‍රී සත්‍යධර්මය හැනොත් විශේෂයෙන්ම කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුර ලැබෙනකොට මේ ලෝකයේ සුත කෙසේද දැකිය යුත්තේ කියන අපි මේ නිරන්තරයෙන්ම චුට්ටක් හරි ප්‍රඥාව තුළ අපි මේ දුක් විඳිනකොට මේ බුදුරජාණන් වහන්සේ මේ දුකෙන් ගැලවෙන්න මොකක්ද කියන්නේ කියන ඥානය අපිට චුට්ටක් පහළ වෙනකොට මේ කල්යාණ මිත්‍රා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අපිට තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය අපිට ලැබුණාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ බම්බයක් පමණ වූ ශරීරය තුලින් තමයි අපි මේ දුක්ඛ ලෝකය මායය බිය සසර මුළු සියල්ලම හදාගන්නේ මේ බම්බයක් පමණ වූ ශරීරය. බම්බයක් පමණ ශරීරයට මොන අපිට මේ අත්දැකීමක් සහ අත්විඳීමක් තමයි අපි නිරතුරුවම විඳින්නේ. එතකොට මේ අත්විඳීම සහ අත්දැකීම අපි දිට්ඨ සුත මුත විඤ්ඤාත විදියට පෙනීම ඇසීම දැනීම දැන ගැනීම ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. ඒක අපිට කියනවා තින්නම් සංගති විදිය. ඒ කියන්නේ මේ ආයතන හයක් තියෙනවා. ඇස කන නාසය දිවකය මන. ඒක අජ්ජත්තිකයි බාහිර වශයෙන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. මේ අජ්ජත්තිකත් බාහිරත් මේ ක්‍රියාවක් සිද්ධ වෙන මේ ඇසත් රූපයත් ඇසත් එක්කුණ කලින් මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපිට විඥානය හරහා තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි මේකට කියන තින්නම් සංගති කියලා. මේ තින්නම් සංගති හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හේතු ප්‍රත්‍ය නිසා අපිට මොකද්ද උපදින බුද්ධ ප්‍රඥාප්තිය ඇතිව බුදුරජාණන් වහන්සේ කියන ස්කන්ධ පංචකය. රූප වේදනා සංඥා සංකාර විඥාන. අපි මේක ඵලයක් විදිහට ඇසුරු කරන්නේ. මේක සංගතියක් සමූහයක් විදිහටයි ක්‍රියා කරන්නේ. මේ සංගතිය සමූහයක් නිසාම විවිධයි විෂමාකාරයි. ඒ නිසාම දොස් සහිතයි. දොස් සහිත නිසාම අනිච්චයි. අනිච්ච නිසාම දුකයි. එහෙනම් අපි මොකද්ද මේ දුක මේ හේතුවකින් සකස් වෙන්නේ? මේ හේතුව සකස් වෙන්න කොහොමද කියන තවදුරටත් බැලුවම පටිච්ච සමුප්පන්නවයි මේ සිදුවීම වෙන්නේ. එතකොට පටිච්ච සමුප්පන්නව මේ සිදුවීම වෙනකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා අතීතේ කරපු අවිද්‍යාව නිසා කරපු සංස්කාර කියන හේතුව නිසාමයි අපි මේ වර්තමාන මොහොතේ මේ සත්‍යයක් විදියට ඉපදිලා තියෙන්නේ. ඊට පස්සේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සිට වේදනාව දක්වා විපාක මට්ටමක් යන්නේ. ඊට පස්සේ වේදනාවේ සිට උපාදාන මට්ටමක් යන්නේ. වර්තමාන අපි හේතු හදනවා කර්ම හදනවා. ඒ කර්ම නිසාම අපි අනාගතේ ඵලයක් විදිහට ජාති ජරා මරණ කියන ආයි මේ සසරේ ගමන් කිරීමක් යෙදෙනවා. එතකොට මේ පටිච්ච සම්පන්න ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා
මුල් උපත සහ පසු උපත විදිහට. පංචද්වාර මට්ටම මුල් උපත, පසු උපත විතර මනෝද්වාර මට්ටම. මේ මුල් උපත සත්‍යයක්, ඒක සත්‍යයක්. නමුත් මනෝද්වාර මට්ටමේ තමයි අපි මේ විපල්යාස කළා හදලා ගන්නෙ. එතකොට අසුතයත් පු탁ජනයෙකුට මේ පංචද්වාර මනෝද්වාර කියන මේ ආකාරයට සිදු වෙනවා කියන දැනුම නැහැ. ඔහු අරමුණක් ගත්තාම ඒ අරමුණ පංචද්වාරට එනවා. ඊට පස්සේ මනෝද්වාරයෙන් හදලා එන වර්ණ අරමුණ දකින්නේ කොහමද? රතු මලක්, මගේ දුව, මගේ පුතා, මමායන කියන මේ මමත්වයෙන් තමයි මේ ලෝකය දකින්නේ. නමුත් කල්යාණ මිත්‍ර ඇතුරකින් සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් මේක දැකගත්තාම කියලා දුන්නාම මේක වෙන්නේ මේ ආකාරයටයි කියලා. එතකොට ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා දකින්නේ මේක මේ ඇහැ ඉපදීමම විපාකයක්. මේ විපාකයක් විදිහට තමයි මේ පංචද්වාර මට්ටමේදී මේ ක්‍රියාවක් වෙන්නේ. ඒ ක්‍රියාව මා විසින් මේක අනිච්ච දුක්ඛ අනාත්ම කියලා දන්නේ නැති ස්වභාවයෙන්ද තණ්හාවෙන් විපල්යාස කරලා විපල්යාස කරලා ප්‍රඥාප්තියක් විදිහට හදලා ගන්නෙ මේ තියෙන දෙයක් විදිහට ගෙවල් දොරවල් යාන ዋහන ඔහොම විදිහට දකින එක අපි ප්‍රඥාප්ති විදිහට අල්ලන්නේ. එතකොට මේ ස්වභාවය මනාව දැක ගන්න විදිහට අපි මේ සමුදය කියන සමුදේ මේ ඉදපච්චතාවය යන මේ ඇති කල්ලි මේ සමුදේ හට ගැනීම බුදුරජාණන් මේ හේතුන්ගේ හට ගැනීම දැකන. හේතුවේ හට ගැනීම දැක්කනම් හේතුව නිරුද්ධ කරන්න පහසු වෙනවා. අපි හේතුව දන්නේ නැත්නම් අපිට නිරුද්ධ කරන්න මොකද්ද කියන අවබෝධයක් නැහැ. මේ සකස් වීම මේ පංචද්වාර මනෝද්වාර මට්ටමේ මේ සකස් කිරීම යෝනිසෝ මනසිකාරේ නුවණින් දැක ගන්න. නුවණින් දැක ගැනීම තුල අපිට උදේ වැය ඥානය අපිට දැක ගන්න පුළුවන්. මේ උදේ කියන මේ උදාවීම වැය අපිට දකින්න බෑ. එතකොට අපි මේ මන යෝනිසෝ මනසිකාරේ පිහිටීම තුල වැය වෙන මේ ක්ලේශයන්ගේ ප්‍රහාණය ප්‍රඥාවෙන් කියන්නේ නුවණින් දැක්ක දේ ප්‍රඥාවෙන් දකින්න ගන්නවා. මොකද අපි මේ ක්ලේශයන්ගේ යම් ප්‍රහාණයක් ඉස්සර හිටපු මමද දැන් මේ ඉන්නේ මේ ක්ලේශ ප්‍රහාණයක් මා තුලින් සිදු වෙනවා නේද කියන එක මටම අවබෝධ වෙනවා. ඒ තුල අපි යෝනිසෝ මනසිකාරයේ තියාගෙන පැය 24ම ක්‍රියා කරන්න ඕනේ. එතකොට මේ අනිත් ආකාරයට මේ විපල්යාස වීම කාලහරහා අවකාශමනා ලක්ෂණ මානහරහයි සිදු වෙන්නේ. ඊට අමතරව අපේ තියෙන අවිද්‍යාව, තණ්හාව, කර්ම, ආහාර, නිබ්බන්තිය හරහායි අපි මේ විපල්යාස වෙන්නේ. ඒ තුල මන සිහිනුවන තියලා සුතවත් ආරචාරකයා මේ ටික දැක ගත්තාම ඔහුට හිතෙනවා මම මේ ධර්ම ඥාණයෙන්ද. ඒ කියන්නේ මේ ධර්මයේ පිළිබඳ මේ වෙන සිදුවීම ගැන මන අවබෝධයක් මට තියෙනවා. අවබෝධය තියෙනවා නම් මම මොකද්ද ඊට පස්සේ මෙතනින් එතර වෙන්න මම මොකද්ද කරන්න ඕනේ? එහෙනම් මම මොකද්ද කරන්නේ? මම මේ ලබාගත් ඥාණය විදර්ශනා මට්ටමට ගෙනියන්න ඕනේ. තව ආකාරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියන මේ නාමයත් රූපයත් අතර නාමය නැතුව රූපයට ක්‍රියා කරන්න බෑ. මේ තුන් කට්ටුවක් නාමයයි රූපයයි තිබුණාට විඥානය නැතුව ක්‍රියා කරන්න බෑ. මේ තුන් කට්ටුවේ අන්තර් සම්බන්ධතාවය දැක ගන්න. අන්තර් සම්බන්ධතාවය දැක්කා කියන්නෙම අපිට මේ සසර ඉක්මවන්න තියෙන මාර්ගය විවරුණා කියන එක. මොකද අපි උදාහරණයක් ගත්තොත් ගොම්බානක් ගත්තොත් ගොන්නු දෙන්නයි කරත්තයයි වගේ. ගොන ආයෙ පැත්තනකට වෙන. ඒ වගේම මේ නාමයට රූපයට ඇලිලා අපි නාමයේ පස්සේ යනවා වගේම නාමයට ඇලිලා අපි රූපය පස්සේ යනවා. මෙන්න මේ ප්‍රඥාවෙන් මේ නාම රූප අතර අන්තර් සම්බන්ධතාවය දැක ගන්න කියන එක බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේදී පෙන්වුවා. එතකොට අපි විදර්ශනාවට යනකොට අපි හිතන්න ඕනේ දැන් මම මෙතනක් කල් කිව්වේ මොකද්ද? අපි මේක සකස් කරගන්න ආකාරය තමයි මම පැහැදිලි කළේ. ඇසෙන් කොහොමද? එතකොට විදර්ශනා මට්ටමේදී අපිට චේතනාවෙන් අපි චේතනාව බලවත් කරගෙන තමයි අපි මේ
මේ සියලු දේ කරන්නේ. එතකොට චේතනාව බලවත් වීම වෙන්නේ කොහොමද? අපි යෝනිසෝ මනස්කාරය නැති වුනහම අපි භාවනාවකට යනකොට අර ඇහෙන ශබ්දයට අපි ශබ්දයක් ඇහුනාම ඒකට අර අපි ඉගෙන ගත්ත විපල්යාස කියන එක එතනට යොදවන්න ඕනේ. මම මේක විපල්ස ශබ්දය ඇහුනාම අපි ටක් ගලගෙන අන්න වාහනයක් තමයි ගියේ. එතකොට අපි ඒක හැදුවා ටක් ගාලා ප්‍රඥාප්තියක් මනසින්. එතකොට ශබ්දය බවින් දැක ගත්තා නම් අපි විපල්යාස වෙන. ඒ වගේම මේ පංචද්වාර මනෝද්වාර වෙන මේ ක්‍රියාවලිය තිත්තක්ෂණ වේගයෙන් සිදුවන ක්‍රියාවක්. අපි මනා යෝනිසෝ මනසිකාරයෙන් මේ වේගය හඳුනා ගන්නවා. මේ වේගය හඳුනා ගැනීම නුවණින් දැකගත්තම වේගය අඩු වෙනවා. වේගය අඩු වෙනකොට තමයි අපිට මේ නාම සහ රූපවල මේ ක්‍රියාකාරීත්වය මනාව දැක ගන්න. රූපයේ ආදීනවේ දැකලා රූපය කඩන්නත් නාමය කියන්නේ අපි ගත්තොත් වේදනාව සංඥාව සංකාරය මේ ඒ තුලින් රූපයට ඇඳිලා මේ සංඥාව වේදනාව සංඥා සංකාරයෙන් මේ හදලා ගන්න මේ දෙක අතර අන්‍යමන්‍ය වෙන දේ විඥාණයෙන් දැකලා මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ සංඥාව වැඩිම තුල අපිට නාමය යම් තාක් දුරට කඩන්න පුළුවන්. ප්‍රඥාවෙන් දැකලා අපිට කඩන්න පුළුවන්. එතකොට අපි නුවණින් දැක්කදී අපි ඊට පස්සේ ප්‍රඥාවයි හැමතිස්සෙම ක්‍රියාත්මක. නමුත් අසෝතවත් පුතග්ජනයෙකුට මෙහෙම ප්‍රඥාවක් නැහැ. ඒ වගේම මේ විදර්ශනා මට්ටම දියුණු කරගෙන එනකොට අපිට හැමතිස්සෙම මේ උපතක් වෙන්නේ ඇසේ කනේ. මේ උපත විමර්ශනය කිරීම විමසන විට යම් මට්ටමක එක තික්ෂණයේදී මේ උපත නූපදී යන වෑයම්ද නොකර නූපදී යන මජ්ජි තත්වයට ආවම අපිට මේ ලෝකය ඉක්මවන්න පුළුවන්. අසුතවත්ව හිටපු අපි ශ්‍රුතවත් කරපු ගුරුතුමනි මගේ නමස්කාරය ගුරුතුමාට මේ වගේ දැනුමක් අපිට දීලා මේ සංසාර බිය අපිට අවබෝධ කරලා දීපු ඔබතුමාට මේ සසරදීම මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. අපි කරන පින් බලනොත් නිදුක් නිරෝගී වේවා. ඒ සියලුම එතුමාගේ පවුලේ සිටින සියලුම දෙනාටත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ වගේම මෙතන සිටින ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම කල්යාණ මිත්‍රයන්ටත් මේ ධර්මය අවබෝධ වේවා. නිවෙනෙන් නිවෙන්නම සියලුම දෙනාට හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. ඇත්තටම එතුමිය පමණක් නෙමෙයි මේ කණ්ඩායම් වශයෙන් පුද්ගලික වශයෙන් මේ දේශන පැවැත්වූ සියලු දෙනා තුළම හිතා ගන්න බැරි තරම් මේ ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. පන්තියේදී ඒක අපිට දැනෙන්නේ නැහැ. ඔව් මේ වගේ ආවර්ජන වැඩසටහනක් තිබ්බ එක හරිම වටිනවා. ඔව් මේ මොකද අපි විතරක් නෙමෙයි ගොඩක් අය මේක බලනවානේ. ඒ අයටත් ගොඩාක් වැදගත් විදිහට මේ අදහස් ප්‍රකාශ කරනවා. ඉතින් බොහොම හොඳට මේ පාඩම් කරලා නෙමෙයි තමන්ගේ හදවතින්ම දැනිච්ච දේවල් තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඒ නිසා ඒ සියලු දෙනාටම ඇත්තට මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපි හිතනවා ඊටාම කෙටි කාලයක් තුල මේ භවයේ තුලදීම ඒ බලාපොරොත්තු වෙන්නා උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා. ඔබ වහන්සේගේ ආශිර්වාදින ආවර්ජනාතික මාර්ග මාසෙ වාංගාලදී මාර්ගදී අපි හැමෝම එට යන්න ඔය තවදතින් මිස් 2027 මාර්ග අප්‍රේල් වලින් පෙර